හයි ළමයි ඉතින් මම අද අපි ඔයගොල්ලන්ට කියලා දෙන්න කොහොමද CV එකක් හදන්නේ සහ මම මොන වගේ platforms වලින් apply කළාද මට jobs හම්බුනේ කියන එක ඔයගොල්ලන්ට explain කරන්න තමයි මම අද ආවේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට වැදගත් දෙයක් මගේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් වෙයි කියලා. හරි මෙහෙමයි. CV එකක් හදනකොට අපි මාතෘකාවට ආවත් CV එකක් හදද්දී CV එක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි experience සහ non experience. ඒ කියන්නේ කලින් experience තිබ්බ සහ කලින් experience නැති අය. කලින් experience නැති අයගෙත් බෙදෙනවා මම කොටස් දෙකකට. මට මේ වීඩියෝ එකට ලැබෙන technical සහ non technical කට්ටිය. non experience එක අපි ඉස්සල්ලාම කතා කරමු. non experience වලදී non experience විතරනේ මේක ගොඩක් commonly අහන ප්‍රශ්නයක් තමයි CV එකට ෆොටෝ එකක් දාන්න ඕනද කියලා ප්‍රශ්නයක් අහනවා කට්ටිය. CV එකට ෆොටෝ එකක් දාන්න ඕනිද? හරි මම ටෙක්නිකල් සයිඩ් එකේ ඉඳලත් මම CV එකට ෆොටෝ දාලා ඇප්ලයි කරලා තියෙනවා. සහ මට ජොබ් එකක් හම්බෙලත් තියෙනවා එහෙම. ඒ කියන්නේ මට ඉන්ටර්වියුස් වලට කතා කරලා තියෙනවා. එතකොට ඕක ඩිපෙන්ඩ් වෙනවා. දැන් හිතන්න ඔයාගේ ජොබ් එක ඇවිල්ලා රිසෙප්ෂනිස්ට් එහෙම නැත්නම් එයා හොස්ටස් එහෙම නැත්නම් ඔයා හිතනවා ඔයා ඇවිල්ලා ඔයාගේ ඩෙසිග්නේෂන් එක රිලේටඩ් වෙනවා. ඔයා තමයි ගිහින් යම්කිසි කස්ටමර් කෙනෙක්ට හරි ක්ලයන්ට් කෙනෙක්ට හරි ඔයගේ කම්පැනි එක රෙප්‍රසන්ට් කරන්න. හරිද? ඒ කියන්නේ ඔයාගේ කම්පැනි එක නියෝජනය කරන්න ඔයා තමයි. එතකොට ඒ වගේ වෙලාවට කම්පැනි එකකින් ඔයාව රික්‍රූට් කරද්දී අනිවාර්යෙන් ඔයාගේ හයිජීන් එක බලනවා. ඒ කියන්නේ ඔයාගේ හයිජීන් එක කියන්නේ ඔයා ගෑනු ළමෙක් නම් පිළිවෙලට කොණ්ඩේ පීරලාද? පිළිවෙලට මූණ අර ඩීසන්ට් පිට ලස්සනට තියන් ඉන්නවද? මේ සුදු කළු නෙමෙයි මම කියන්නේ. අර තියෙනනේ පිරිසුදු පාටක් තියෙනනේ එහෙම තියන් ඉන්නවද? පිරිමි ළමෙක් නම් පිරිමි ළමයිගේ බලනවා රැවුල කපලා තියනවද? රැවුල නීට් එකට තියනවද? කොණ්ඩේ කපලා තියනවද? කොණ්ඩේ නීට් එකට තියනවද කියලා. එතකොට ඒ වගේ දෙයකදී ඔයා කියන්නේ ඒ වගේ ජොබ් එකකට ඒ වගේ දෙයක් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට ටුවරිසම් පැත්තේ, හොස්පිටැලිටි පැත්තේ මොකද ඕගොල්ලෝම බලලානේ කවුරුරි කස්ටමර් කෙනෙක් ඒ තැනට එන්නේ. ඒතර ඔයාට පුළුවන් වෙන්න ඕන තව කියන්නේ කස්ටමර් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන විදිහට ඔයාව මේන්ටේන් කරලා තියෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඔය හේතුන් මත මම හිතනවා ඒ වගේ පොසිෂන්ස් වලට ඇප්ලයි කරන අයට ඉමේජ් එකක් ඔයාගේ CV එකේ දාන එක වැදගත් වෙනවා. හරිද? ඒතකොට ඒක කම්පැනි එකටත් හොඳයි. ඔයාලටත් හොඳයි. එතකොට ඒ වගේ ජොබ්ස් වලට ඇප්ලයි කරනකොට අපි ඉමේජ් එක දැම්මට ටෙක්නිකල් පැත්තේ ඇප්ලයි කරද්දි CV එකක් දාන එක මම ඉමේජ් එකක් දාන එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. හේතුව තමයි සමහර වොයිස්ලා ඉන්නවා දැන් ටෙක්නිකල් පැත්තේ ගත්තොත් මම දැකපු දේ තමයි සමහර වොයිස්ලා ඉන්නවා තමන්ව මේන්ටේන් කියන්නේ එහෙම අර මෝරව නීට් එක නිකන් මොඩල් ටයිප් එක තමන්ව මේන්ටේන් කරන්නේ නැහැ. බට් එයාගේ නොලෙජ් එක සුපිරි ලෙවල් එකකට තියෙනවා. මාරම ලෙවල් එකකට තියෙනවා නොලෙජ් එක. හැබැයි අර පොඩ රැවුල එහෙම ලොකුවට නීට් එකට කපන්නේ නැහැ. එහෙම ප්‍රශ්න තියෙන අය ඉන්නේ. එතකොට එහෙම කෙනෙක් ඔයාගේ CV එකට ඔයා ෆොටෝ එකක් දැම්මොත් ඩීසන්ට් ෆොටෝ එකක් නැතුව නෝමල් ෆොටෝ එකක් දැම්මොත් ඔයාට එතනදී පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් එනවා. අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන්නේ ඔයාගේ CV එක බලපු ගමන් සමහර වෙලාවට මේක හැමෝදැනකම නෙමෙයි නමුත් වෙන්න පුළුවන්. මොකද තියනානේ සමහර ලාවට මනුස්සෙට දැක්කම ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන එකක් කියන්නේ මෙයා හොඳයි කියලා ඔයාගේ CV එක බලන් හිතනවා වෙන්න පුළුවන්. ස්කිල්ස් තමයි බලන්නේ බට් මේ වගේ තැන් සමහරවිට ඩිස්ඇඩ්වාන්ටේජස් උත් තියෙනවා. එතකොට ඔයාගේ CV එක බලලා ඔයාගේ රූපේ සමහරවිට මනින මිනිස්සු ඉන්න පුළුවන්. මොකද ඔයාගේ CV එක බලන කට්ටිය එක එක විදි. සමහර අය ඔයාගේ ස්කිල් එක මත විතරක් ඩිපෙන්ඩ් වෙනවා. සමහර අය ෆොටෝ එක දාලා තියෙදි හොඳට ෆොටෝ එක දිහා බලලා ඩිසයිඩ් කරන අය ඉන්නවා. එහෙම ඉන්නවා. ඒ හින්දා මම රෙකමෙන්ඩ් කරනවා ටෙක්නිකල් පැත්තේ කට්ටියට CV වලට ඉමේජස් දාන්න එපා. සහ ඉමේජ් එක දාන එක මම අහලා තියෙන ATS ෆ්‍රෙන්ඩ්ලිත් නැහැ. එතකොට එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙන හින්දා මම හිතනවා ඉමේජ් එක දාන්න එපා. දැන් ඔය ඉමේජ් එක දානවා නම් ඔයගොල්ලෝ CV එකට මම දැකලා තියෙනවා සමහර අය මේ ඔයාලගේ ග්‍රැජුවේෂන් එකේදී ඔයාලා කරන ෆොටෝ ෂූට් එකේ ෆොටෝස් දාලා තියෙන CV එකට. එහෙම නැත්නම් සෙල්ෆිස් දාලා තියෙන CV එකට. එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ මිනිස්සු අර මේ යනවා ඒ කියන්නේ යද්දි ගහපු ෆොටෝ එකක් මේ මම දැකලා තියෙන CV වලට දාලා. ඒ වගේ දාන්න එපා. ඒව ප්‍රොෆෙෂනල් නැහැ. කියන්නේ CV එකට ඇත්තටම ඒක ප්‍රොෆෙෂනල් නැහැනේ. එතකොට ඔයා කරන්න ඕනි ඔයාගේ ස්ටුඩියෝ එකට ගිහිල්ලා ෆොටෝ එක දානවා නම් ගෑල් ළමෙක් හෝ පිමි ළමෙක් හෝ ඒවා නීට් එකට ඇඳලා හොඳට බ්ලේසර් එකක් උඩින් දාලා ඔයාලා පාස්පෝර්ට් එකකට ෆොටෝ එකක් ගන්න ඉදිරිය දැකලා තියෙනවා. ඒ වගේ ෆොටෝ එකක් ගන්න. නීට් ඩීසන්ට් ෆොටෝ එකක් ගන්න. ඒ වගේ එකක් ඔයාගේ CV එකට ඉන්ක්ලූඩ් කරන්න කමන්නේ. මේක ලංකාව ඇතුලේ ගොඩක් වෙලාවට මම කියන්නේ මේ මේජර් කැට් කරාට කමන්නේ නැහැ කියලා. මොකද මම දන්න විදිහට ඕවර්සීස් එකෙන් පිටරටවල වල ඉන්න කට්ටියගේ CV කියන්නේ රික්‍රූට් කරන ප්‍රොසෙස් එක වෙනස්. එයාලා අනිවාර්යෙන් ATS කියන්නේ AI එකක් කරා තමයි ඕගොල්ලෝගේ CV සිලෙක්ට් කරගන්නේ. ලංකාවේ පොඩක් එහෙම කම්පැනිස් අඩුයි.
එතකොට දැන් අර කිව්වා වගේ ඔයා ෆොටෝ එකක් දානවා නම් මාරම ඩීසන්ට් විදියට තියෙනවා. මොකද ඔයා ප්‍රියමනාප වෙන්න ඕන. දැන් non technical විතරනේ non technical අය වුණත් ඔයාගේ ෆොටෝ එක දාද්දී පොඩක් හොඳට හිතලා බලන්න. දානකොට ලස්සන කියන්නේ මම කියන්නේ මේ සුදු කළු නෙමෙයි. ඔයාලා ඒක පටලව ගන්න එපා. මම කියන්නේ දැක්කම ඔයාව ප්‍රියමනාප විදියට ටිකක් ගෑලා වෙන්න පොඩ ලිප්ස්ටික් ටිකක් ගාලා කොණ්ඩේ ටිකක් පීරලා ලස්සනට එහෙම දාන්න. පිරිමි ළමෙක් නම් අර රවුල පොඩක් කපලා කොමගද කියන කොණ්ඩේ නෝට් කපනවා කියලා නේද? මම හිතන්නේ අර මේ වගේ ඩීසන්ට් හෙට කපලා ඒ වගේ ෆොටෝ එකක් දාන්න. එතකොට ෆොටෝ ප්‍රශ්නේ හරිද? ඊළඟ ප්‍රශ්නේ තමයි 2 columns යනවද ප්ලේන් CV එකක් කියන්නේ තනි CV එකක් යනවද කියන එක. කියන්නේ CV එක කොටස් සමහර අය පොඩි කොටසක් බෙදලා දානවා. සමහර අය CV එක මේ එහෙම බෙදන්නේ නැතුව දිගට දානවා. ඕකෙදී නම් ටෙක්නිකල් කට්ටිය කොටස් දෙකකට බෙදුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මං හිතන්නේ වෙයි කියලා. මොකද මම මේ වෙනම හදපු CVs වල ඒ කියන්නේ හදලා තිබු CVs වල කට්ටියගේ CV සිලෙක්ට් වෙලා තියෙනවා සහ මගේත් CV එක සිලෙක්ට් වෙලා තියෙනවා නම් ටෙක්නිකල් පැත්තට දාපු ජොබ් එකකට 2 columns දාපු එක. ඒ 2 columns දානකොට ළමයි කරන්න එපා ඕගොල්ලෝ ඒ කොලම් එක අර පාටින් දාන්න එපා. ඒ කියන්නේ පාටින් කියන්නේ දැන් ඕකට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය ස්කයි බ්ලූ, ලානිල් පාට, අලු පාට. කියන්නේ අලු කියන්නේ මේ ලයිට් කලර්ස්, නියුට්‍රල් කලර්ස් ඕගොල්ලන්ට යූස් කරන්න පුළුවන් ඒ කොලම් එකට. හැබැයි ඒ කොලම් එක රෝස පාටින්, දම් පාටින් ඒ වගේ දාන්න එපා. මේක වෙනස් වෙනවා ඔයා එයාලයින්ස් ඇප්ලයි කරනවා නම් මම එයාලයින්ස් කලින් ඇප්ලයි කරලා තියෙනවා. සාමගේ ඒ කියන්නේ මම කෙට් වෙලා ඉන්න කාලේ මම ඇප්ලයි කරලා තියෙනවා. සාමගේ CV එක සිලෙක්ට් වෙලා තියෙනවා. හැබැයි මම ඉන්ටර්විව් ගිහලා නැහැ. මම එමිරේට්ස් ඇප්ලයි කරලා තියෙනවා. එමිරේට්ස් ඇප්ලයි කරද්දී මම කරපු දෙයක් තමයි මගේ CV එක මම එමිරේට්ස් කට්ටිය කලයකට හැදුවා. ඒ කියන්නේ පොඩි රෙඩ් ලයින් එකක් දාලා ඒ වගේ පොඩක් ඒගොල්ලොන්ගේ එමිරේට්ස් වල තියෙන කලයක ටයිප් එකට හැදුවා. ඒතකොට මගේ CV එක සිලෙක්ට් වුණා. ඒ වගේ ඒවට ඇප්ලයි කරනවා නම් ඔයාගේ CV එකේ අදාළ ඕගනයිසේෂන් එකේ කලයකට හැදුවට කමක් නැහැ. හැබැයි ඒකත් පරිස්සමෙන් හදන්න, ගැළපෙන විදිහට හදන්න. එතකොට දැන් ඔය 1 column එක 2 columns දාන කට්ටියගේ ඔය ප්‍රශ්නේ තියෙන අතර ටෙක්නිකල් අයට මම රෙකමන්ඩ් කරනවා 2 columns දාන්න එපා CV එක. මොකද ඔයාගේ CV එක හිතන්නේ AI කෙනෙක් හරි AI කෙනෙක් කරා යනවා කියන්නේ. ඒගොල්ලන්ට ලේසි ඔයාගේ CV එක රීඩ් කරන්න දිගට තියෙනකොට. ඒ කියන්නේ සෙන්ටෙන්ස් විදිහට තියෙනකොට ඔයාගේ CV එක AI කෙනෙකුට රීඩ් කරන්න ලේසි අර 2 columns තියනවට වඩා. ඒතකොට එකයි අර ATS friendly ගත්ත. ඒ කියන්නේ ATS check කරත් ඔයගොල්ලෝ 2 column එකක ATS count එක අඩුයි. මොනද ඒකනේ 2 column එකේ ATS friendly percentage එක අඩුයි. හැබැයි අර තනි නිකන් සුදු පාට CV එක හදන අයගේ ATS friendly මේ friendly percentage එක වැඩි. එතකොට මම හිතනවා ඒකත් ඔයාලට තේරෙන්නේ නැති කියලා. එතකොට ඔයාගේ CV ගොඩාක් වෙලාට ඩිපෙන්ඩ් වෙන්නේ ඔයාගේ ඩෙසිග්නේෂන් එක මත. මම දැන් මේ කතා කරපු ටික මම කිව්වේ ඔයගොල්ලෝ මෙහෙම දානවා නම් මේ දෙක කරන්න එපා කියන එක. කියන්නේ ඒකෙදි කරන්න ඕන විදි ටික තමයි මම දැන් ඔයාලට කිව්වේ. හරි. දැන් හිතන්න ඕගොල්ලෝ CV එක දැන් හදන්න පටන් ගත්තා. දැන් ඔයාගේ ඩෙසිග්නේෂන් එකට ගැලපෙන CV එක හදලා දැම්මා. හදලා දානකොට හදන විදිය හොයාගත්තා. දැන් අපි බලමු කොහොම CV එකක් හදන්නේ කියලා. එතකොට මේ CV එක හදනකොට එක්ස්පීරියන්ස් සහ නොන් එක්ස්පීරියන්ස් විදියට කොටස් දෙකකට බෙදනවා. මම ඔයාලට ඒක කිව්වනේ. එතකොට ඒ නොන් එක්ස්පීරියන්ස් සහ එක්ස්පීරියන්ස් කියන කොටස් දෙකෙන් අපි නොන් එක්ස්පීරියන්ස් එක ගමු. මම පොඩ්ඩක් ලියාගත්තා එන මේවා ටික මොකද මට අමතක වෙනවා කතා කරද්දි. නොන් එක්ස්පීරියන්ස් කෙනෙක්ට ගත්තොත් CV එක ඔයාගේ CV එක 2 columns නා මම මෙතනින් දානවා ඔයගොල්ලන්ට ෆොටෝ එකක් මොකද්ද මම කියන්නේ කියලා 2 columns එක දානකොට ඔයා ගොඩක් වෙලාට ඔයාගේ CV එක left side එක වම් පැත්තට දාන්න ඒ column එක. column එකට ඔයාට include කරන්න පුළුවන් දේවල් තමයි ඔයාගේ image එක, ඔයාගේ මොනවාද address, phone number, කියන ඔයාගේ personal details ටික දාන්න පුළුවන්. සහ ඔයාගේ skills, technical skills කියලා කොටස් දෙකකට දාන්න පුළුවන්. ඊට පස්සේ වගේ ඒ තීරුවේ දාන්න පුළුවන් ලැන්ග්වේජ් එක දාන්න පුළුවන් ටූල්ස් මෙහෙම ටූල්ස් ඩිපෙන්ඩ් වෙනවා මේ sorry මම non technical අයට කියන්නේ ටෙක්නිකල් අයටත් කරන්න පුළුවන් ටූල්ස් කතාව මම පස්සේ කතා කරන්න අපි ටූල්ස් කතාව අමතක කරොත් එතන මොනවද දාන්න පුළුවන් ඉමේජ් එක ඔයගේ personal details එක කියන්නේ phone number address එක සහ මොන හරි ඔය දැන් IT industry එකේ ඉන්නා නම් GitHub link එක LinkedIn link එක දාන්න පුළුවන් ඒ column එකට සහ skills technical skills ඊට පස්සේ language ඒ තීරුවට ඔයාලට දාන්න පුළුවන් cover reference ලා දෙන්න එකේ details දාන්න පුළුවන්. හරි දැන් අපි එක column එකක් ගැන කතා කරා. ඒ CV එකේ වගේ right side එකේ දැන් ලොකු space එකක් තියලා આવොත් ඒකේ ඔයා දාන්න ඕන දේවල් තමයි ඉස්සල්ලාම ඔයාගේ name එක. ඊට පස්සේ මොකද්ද? ඔයා apply කරන designation එක එහෙම මේ දැන් අපි හිතමු receptionist. එතකොට අපි receptionist කියලා ඔයාගේ name එක යටින් දානවා. ඊට පස්සේ තමයි ඔයාගේ එන්න ඕන ප්‍රොෆයිල් එක. එහෙම නැත්නම් සමරි එක. මේ සමරි එක ඇවිල්ලා ඔයා ඡේද ගණන් ලියන්නේ නැහැ. ඒකෙදි ඔයා දෙන්න ඕන දල අදහසක්. ඒ කියන්නේ ඔයාගේ CV එකේ දල අදහසක් දෙන්න ඕන කියවන කෙනාට මම මෙච්චර එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. මම මේ ඩොමේන් වල වැඩ කරලා තියෙනවා. මට මෙච්චර වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා දාන්න ඕන. ඔයා වර්ක් එක්ස්පීරියන්ස් නැති කෙනෙක් නම් එතන ඔයා දාන්න ඕන
ඔයාට ඔයා ඇවිල්ලා ඕන දෙයකට ඇඩප්ට් වෙන සහ ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙන කෙනෙක්. එතකොට ඔයාට ඕන මේ වගේ මේ දේවල් කරන්න පුළුවන් මේ ඔයාගේ රෝල් එකේදී කියලා පොඩි සමරි එකක් දෙනවා. එතකොට දැන් ඔයා තාම අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් නම් ඔය එකත් ඒකේ දානවා. ඊට පස්සේ ඒ කියන්නේ ඔයා ඇස් අ රිසෙප්ෂනිස්ට් කෙනෙක් විදිහට ඇස් අ රිසෙප්ෂනිස්ට් ඒ කියන්නේ රිසෙප්ෂනිස්ට් කෙනෙක් විදිහට ඔයා මොනවද කරන්න පුළුවන් මොනවද ඔයාගේ තියෙන ස්ට්‍රෝං දේවල් ගැන ඔයාගේ තියෙන පුළුවන් දේවල් මොනවද කියලා ඒකේ දාන්න ඕනි. හරිද? එතකොට දාලි වෙලා ඊළඟට එන්න ඕන එකක් තමයි මේ නන් එක්ස්පීරියන්ස් අයට දැන් අපි සමරි එක දැම්මා. ඊට පස්සේ ඔයාගේ එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්ස් එන්න ඕනි. ඔයා ඉගෙන ගත්ත ඒවා. සමහර දැන් ගොඩක් වෙලාවට අපේ ටෙක්නිකල් පැත්තෙන් ගත්තොත් එහෙම ටෙක්නිකල් අයගේ එඩියුකේෂන් ක්වොලිෆිකේෂන්ස් කියන්නේ බලන්නේ ඔයාගේ ඩිග්‍රී එකක් තියෙනවා නම් එහෙම ඩිග්‍රී එකෙන් උඩ ලෙවල් හරි ඩිප්ලෝමා එකෙන් උඩ ලෙවල් වගේ තමයි බලන්නේ. ගොඩක් වෙලා ඩිප්ලෝමා හයි ඩිප්ලෝමා එකෙන් උඩ ලෙවල් තමයි බලන්නේ. O levels A levels බලනවා හරි අඩුයි බලන්නේම නැති තරම් වගේ. එතකොට අනිත් පැත්තේ දැන් හිතන්න නන් ටෙක්නිකල් කට්ටියට ඔයාලගේ O levels A levels බලනවා. මොකද හේතුව සමහරලාට normal jobs වලට apply කරන ගොඩක් අය degree holdersලා නෙමෙයි වෙන්න පුළුවන්. diploma holdersලා වෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා කරන්න ඕන ඔයාගේ A levels O levels දාන්න ඕනි. පාස් නම් ඔයා දානවා. පාස් නැත්නම් ඔයා ෆේස් කරා කියලා දානවා. හරිද? එතකොට දැන් හරි එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්ස් කියන කොලම් එකේ ඒ දෙක දාන්න පුළුවන්. සහ ඔයා මොන හරි මේ නන් ටෙක්නිකල් අය ඔයාලා මොන හරි සර්ටිෆිකේට්ස් කියන්නේ ඔක්කොම නෙමෙයි මම මේ කියන්නේ අර මේ ඉස්කෝලේ කාලේ ස්පෝර්ට් මීට් වල දුවපුවා ඒව නෙමෙයි. ඔයා මොන හරි ඔයා ඇප්ලයි කරන පැත්තෙන් හිතන්න ඔයා HR ඇප්ලයි කරනවා කියලා HR පැත්තෙන් ඇප්ලයි කරනවා නම් ඒ සම්බන්ධව ඔයා කරලා තියෙන මොන හරි කෝසස් වල ඩීටේල්ස් ඒකට දාන්න පුළුවන් එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්ස් කියන එක යටතේ. හරි. එතකොට ටෙක්නිකල් කට්ටියට දාන්න පුළුවන් ඔයාලා මොන හරි එයාලගේ මම රෙකමෙන්ඩ් කරන এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් යටතේ ඔයාලගේ ඩිග්‍රී එක මාස්ටර්ස් ඩිප්ලෝමා වගේ දෙයක් විතරක් දාන්න এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් යටතේ සර්ටිෆිකේට්ස් ඇප්ලයි කරන්න අපි සර්ටිෆිකේට්ස් වලට වෙනම කොලම් එකක් ඇප්ලයි කරනවා ඒ හින්දා ටෙක්නිකල් අය සර්ටිෆිකේට්ස් এডুকেෂන් ක්වොලිෆිකේෂන් යටතේ දාන්න එපා නම් ටෙක්නිකල් කට්ටියට සර්ටිෆිකේට්ස් දාන්න පුළුවන් এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් කියන යටතේ ඊට පස්සේ ටෙක්නිකල් ළමයි ඊළඟට දාන ඕන දේ තමයි ප්‍රොජෙක්ට්ස් ඔයාලා කරපු ප්‍රොජෙක්ට්ස්. ඒ කියන්නේ මම මේ ටෙක්නිකල් කියලා ගොඩක් වෙලාවට කතා කරන්නේ IT ඉන්ඩස්ට්‍රි එකේ සහ මම හිතන ඉන්ජිනියරින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියට ඔයාලගේ ප්‍රොජෙක්ට්ස් ඕන නැති. කොහොමද මේක මම මේන්ලි කියන්නේ IT පැත්ත. මොකද මට අර එක්ස්පීරියන්ස් එක තියෙන හින්දා. එතකොට ඔයාලා දාන්න ඕන ප්‍රොජෙක්ට්ස්. ඔයගොල්ලෝ කරපු ප්‍රොජෙක්ට්ස් මොනවාද දාන්නේ? ඒ කියන්නේ හිතන්න දැන් ඔයගොල්ලෝ එක්ස්පීරියන්ස් දැන් ඉන්ඩස්ට්‍රි එකේ කරපු ප්‍රොජෙක්ට්ස් මුකුත් නැහැනේ. එතකොට ඔයා යුනිවර්සිටි ඉන්න කාලේ ඔයා කරපු ප්‍රොජෙක්ට්ස් ඩීටේල්ස් තමයි ඒකට දාන්න ඕන. ප්‍රොජෙක්ට් එකේ නේම් එක දැම්මා. ඒකේදී ඔයා යූස් කරපු ස්ටැක් එක දැම්මා. පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දානවා ප්‍රොජෙක්ට් එකත් එක්ක. ඒ වගේ ප්‍රොජෙක්ට් මැක්සිමම් 3ක් වගේ දාන්න මම හිතනවා 3ක් 4ක් වගේ හොඳම ප්‍රොජෙක්ට්ස් 3ක් 4ක් වගේ දාන්න ඒ ටික ඔයා හොඳට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් වෙන්න ඕන ඔයාගේ ඉන්ටර්විව් එකේදී අනිවාර්යෙන් ඔයාගේ ප්‍රොජෙක්ට්ස් වලින් එකක් අහනවාම තමයි මේ ඒ ගැන විස්තර කියන්න කියලා. එතකොට ඔයාලා දාන ප්‍රොජෙක්ට් 4 ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒක කරලා තියෙන්නත් ඕන. ඔයගොල්ලෝ ඒක ගැන එක්ස්ප්ලেইন කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට කවුද නන් ටෙක්නිකල් අයට දාන ප්‍රොජෙක්ට්ස් නැහැ නේ. ඒගොල්ලෝ ප්‍රොජෙක්ට්ස් ඇප්ලයි දාන්නේ නැහැ නේද? ඒතර ඕගොල්ලොන්ට මෙතනදී දාන්න පුළුවන්. ඔයාලගේ මොනවාද එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් දාන්න පුළුවන්. හරිද? දැන් මොකද නන් ටෙක්නිකල් අය දැන් අපි දැම්මා ඔයාගේ පර්සනල් ඩීටේල්ස් නේම් දැම්මා සමරි දැම්මා এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් දැම්මා. ඊට පස්සේ ඊට කලින් ඔයාලටත් පුළුවන් කෝසස් කියලා කියන්නේ සර්ටිෆිකේට්ස් කියලා ඔයාලා කරපු සාමාන්‍ය සර්ටිෆිකේට් කෝසස් තියෙන කියන්නේ අමතර කෝසස් වගේ මේකට රිලේටඩ් නැහැ. හැබැයි මොන හරි කරලා තියෙනවා තව හොඳ කෝසස්. මේ මොන හරි මේ දුවන්න මේ මෙච්ච ඒවා කියන්නේ ඇත්ලටික්ස් අරම මේ මේ හොඳ මොන හරි කෝසස් කරලා තියෙනවා. HR එකෙක් කරලා තියෙනවා. බිස්නස් මොනවාද හිතන්න IT කෝස් එකක් කරලා තියෙනවා. IT ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා. ඒ වගේ දේවල් දාන්න පුළුවන් කෝසස් කියන එක යටතේ. එතකොට ඒ නන් ටෙක්නිකල් අයගේ ඒ විදිහට CV එක යනකොට ටෙක්නිකල් කට්ටියගේ ප්‍රොජෙක්ට්ස් දාලා ඒ පාර්ට් එක ඉවර කරනවා. ඊළඟට ටෙක්නිකල් අයගේ තව තියෙන දෙයක් තමයි ඒගොල්ලන්ට දාන්න පුළුවන් ටූල් ස්ටැක් එක. ටූල් ස්ටැක් එක ඇඩ් කරන අය ඉන්නවා. ටූල් ස්ටැක් එක ඇඩ් කරන සමහර ඇඩ් කරන්නෙත් නැහැ. මොකද ඔයාලා ප්‍රොජෙක්ට් එකත් එක්ක ඔයාලා දානවනේ ඔයගොල්ලෝගේ ටෙක් ස්ටැක් එක සහ යූස් කරන ටූල්ස් ටික දානවනේ. ඒතකොට ඔයගොල්ලෝ සමහරලාට වෙනම තීරුවක් දාන්නේ නැහැ. ටූල් ස්ටැක් එකට ටූල් සහ මේ ස්ටැක්ස් වලට. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයා ඔල්රෙඩි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා වචන ඒ කියන්නේ කීවර්ඩ් එක ඉන්ක්ලූඩ් කරලා තියෙනවා මට මේ දේවල් පුළුවන් කියන එක. ඒ හේතුව මත ඒක ඉෂුව එකක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ
ඔය නන් ටෙක්නිකල් නන් එක්ස්පීරියන්ස් කට්ටිය ඔය විදිහට හදලා ඊට පස්සේ ඔයා අන්තිමට දානවා රෙෆරන්ස්ලා විදිහට දාන්නේ ඔයාගේ නන් රිලේටඩ් කට්ටිය. ඒ කියන්නේ ඔයාගේ නෑදෑයෝ වෙන්න බෑ, ඔයාගේ අම්මා තාත්තා වෙන්න බෑ. කවුරු හරි ඔයාගේ වැඩ ගැන දන්න කෙනෙක්. ඒ කියන්නේ හිතන්න යුනිවර්සිටි එක ගත්තොත් යුනිවර්සිටි එකේ ලෙක්චරර්ස්ලා දෙන්නෙක් දාන්න පුළුවන්. සහ නන් ටෙක්නිකල් අයට දාන්න පුළුවන්. කවුරු හරි ඔයාලව හොඳට අඳුරන, ඔයා ගැන හොඳට ඔයාගේ ඇටිටියුඩ්ස්, ඔයාගේ පර්සනැලිටි එක ගැන දන්න, සමහර හොඳ දූරයක් දරන කෙනෙක්ගේ ඩීටේල්ස් දාන්න පුළුවන් CV එකට. ඒ විදිහට දාන්න පුළුවන්. ඒ විදිහට ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ CV එක ඉවර කරන්න පුළුවන්. සමහර අය දානවා අන්තිමට name and date. මම නම් දාන්නේ නැහැ. ඒ හින්දා මම ඒක කියන්නේ නැහැ ඔයගොල්ලන්ට දාන්න කියලා. මොකද මම ඒක කරලා නැති හින්දා මට බෑ ඔයගොල්ලන්ට ඒක කරන්න කියලා දාන්න. එතකොට ඒ ඩීටේල්ස් වලින් ඉවරයි. එතකොට මොනවද දාන්න තියෙන්නේ? නන් එක්ස්පීරියන්ස් අයට ඔයාගේ නම ෆොටෝ එකක් දාන්න, ඔෆිෂල් ඩෙසිග්නේෂන් දාන්න අයට ෆොටෝ එක, පර්සනල් ඩීටේල්ස්, ඒ කියන්නේ ෆෝන් නම්බර්, ඇඩ්‍රසස් සහ ඔයාගේ සමරි එක දාන්න ඕනේ, එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්ස් දාන්න ඕන. නන් ටෙක්නිකල් අය නම් ඊළඟට දාන්න පුළුවන් මේ නන් ටෙක්නිකල් නන් එක්ස්පීරියන්ස් අය නම් ඔයාලට දාන්න පුළුවන් එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්ස් වලට පස්සේ සර්ටිෆිකේට්ස් කියලා ඒක යටතේ ඔයා කරපු වෙන අමතර කෝසස් දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට දාන්න පුළුවන් මොනවද තව ඔයාලට දාන්න පුළුවන් දෙයක් තමයි එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස්. මොකද ඔයාලා හිතන්න ඔයා HR වගේ දෙයකට ඇප්ලයි කරද්දී ඔයා ඔයාගේ ස්කූල් එකේ හරි යුනිවර්සිටි එකේ හරි මොකක් හරි හෙඩ් ප්‍රිෆෙක්ට් එහෙම නැත්නම් මොකක් හරි ප්‍රෙසිඩන්ට් කියන ඩෙසිග්නේෂන්ස් ඔයාලා දාලා තියෙනවා නම් යුනිවර්සිටි ඉන්න කාලේ ඒවා වැදගත් වෙනවා ඔයගොල්ලෝ HR වගේ එකකට ඇප්ලයි කරද්දී. මොකද ඔල්රෙඩි ඔයගොල්ලන්ට ටීම් එක ලීඩ් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ පර්සනැලිටි එක හොඳ නිසා තමයි මේ වගේ ඩෙසිග්නේෂන්ස් ඔයාලා ඒ වගේ මොනවද කියන්නේ ටයිටල්ස් යුනිවර්සිටි එකෙන් හෝ ස්කූල් එකෙන් දෙන්නේ. ඒ හින්දා ඒ වගේ දේවල් ඇඩ් කරන්න ඔයාලට එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් ඇඩ් කරන්න පුළුවන් නන් ටෙක්නිකල් නම්. ඉතින් ටෙක්නිකල් ඊට පස්සේ ඉන්නවා නන් ටෙක්නිකල් එකට ඉවර කරන්න එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් දාලා ඔයා දාන්න ඕන කවුරු රෙෆරන්ස්ලා දෙන්නෙක්ගේ ඩීටේල්ස්. ඒ කියන්නේ ඔයා ඇප්ලයි කරන කම්පැනි එක ඒගොල්ලන්ට කෝල් කරලා ඔයා ගැන කියන්න පුළුවන් වෙන්න පුළුවන් දෙන්නෙක්ගේ ඩීටේල්ස් තමයි ඔයාලා දාන්න ඕන. ඒතර ටෙක්නිකල් අය ගත්තොත් අර විදිහට එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්ස් දාලා ඉවර වෙලා ඕගොල්ලෝ ප්‍රොජෙක්ට්ස් වල විස්තර දානවා ඔයාලගේ ටූල්ස් සහ ස්ටැක් එකත් එක්ක සහ පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දානවා. ඊළඟට ඔයාලා දාන්න ඕන ඔයගොල්ලෝගේ සර්ටිෆිකේට්ස් ඩීටේල්ස් දාලා මොනවද QA කරලා තියෙන QA IST QB කරලා තියෙන එක සහ software engineering ඔය පැත්තෙන් ඉන්න අයට තියෙන AWS certificates ඔය එක එක තියෙනවා. ඒ වගේ ඒවා දාන්න පුළුවන් මේ certificate කියන row එකට. ඊළඟට රෙෆරන්ස්ලා දෙන්නෙක් ඇඩ් කරන්න ඕන. ඔයාලත් අර විදිහටම තමයි රෙෆරන්ස්ලා දෙන්නෙක් ඇඩ් කරන්න ඕන. කෝල් කරලා අහුවොත් ඔයාලා ගැන කියන්න පුළුවන් කට්ටිය. ඒ කියන්නේ යුනිවර්සිටි එකෙන් හෝ යුනිවර්සිටි එකේ ලෙක්චරර්ස්ලා හරි එහෙම කට්ටියක විස්තරයක් දාලා තියෙන්න ඕන. එතකොට ඊළඟට තියෙන එතකොට ඒ විදිහට එක්ස්පීරියන්ස් තියෙන අයගේ නන් එක්ස්පීරියන්ස් කට්ටියගේ CV එක ඔය විදිහට ක්ලීන් විදිහට හදාගන්න පුළුවන්. මම පොඩ්ඩක් ඉක්මනට කියන් යනවා. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඔයාලට කියලා දෙන්නම්. ඔයාගේ මේ CV එක ඔයාලට හදා ගන්න නම් ඔයා දානවා නන් එක්ස්පීරියන්ස් දැන් එක්ස්පීරියන්ස් කෙනෙක්ද නන් ටෙක්නිකල්ද ටෙක්නිකල් කෙනෙක්ද කියන එකත් දාන්න. එතකොට මම ඔයාගේ ෆෝමැට් එක එන්න ඕන විදිහ දාන්න. ඊට පස්සේ තමයි එක්ස්පීරියන්ස් අයගේ CV. එක්ස්පීරියන්ස් අයගේ CV ඒකත් ටෙක්නිකල් නන් ටෙක්නිකල් විදිහට බෙදෙනවා. නන් ටෙක්නිකල් අයගේ අර කියපු විදිහට CV එකට ඇඩ් වෙනවා name personal details සහ වම් පැත්තට ඇඩ් වෙනවා. දැන් කොලම් දෙකක් තියෙනවා නම් ඔයාගේ CV එකේ වම් පැත්තට ඇඩ් වෙනවා ඔයාගේ image එක මොනවාද names address phone number ඔයාගේ nationality එක දාන්න වෙන සමහර designation තියෙනවා. දැන් airlines වගේ apply කරනවා ඔයා nationality එක දාන්න ඕන. ඒ වගේ එකකට nationality එක දානවා. ඊට පස්සේ ඔයාගේ skills දාන්න ඕන ස්කිල් සෙට් එක. ඊට පස්සේ ඔයාගේ ලැන්ග්වේජ් වල මොන ලැන්ග්වේජස්ද පුළුවන් කියන එක සහ ඔයාට ඒ කොලම් එකේම රෙෆරන්ස්ලා දාන්න පුළුවන්. එක්ස්පීරියන්ස් අයගේ රෙෆරන්ස්ලා දාද්දි මේ කොමන් දැන් මම කියන්නේ දෙගොල්ලන්ටම ටෙක්නිකල් සහ නන් ටෙක්නිකල් අයට රෙෆරන්ස්ලා දාද්දි අනිවාර්යෙන් ඔයාගේ කලින් කම්පැනි එකක වැඩ කරන කෙනෙක් වෙන්න ඕනි. මොකද කලින් කම්පැනි එකක වැඩ කරන කෙනෙක්ගේ ඩීටේල්ස් දැම්මම ඒගොල්ලන්ට කෝල් කරලා අහනවා ඔයා ඒ කම්පැනි එකේ කොහොමද ඔයා වැඩ කරේ? ඔයාගේ කැපැසිටි එක මොකද්ද? ඔයාට ඕන ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න පුළුවන්ද? සහ එයා හොඳ හොඳට බිහේව් එයාගේ බිහේවියර් එක හොඳයිද කියන ප්‍රශ්න ගොඩක් දේවල් ඔයගේ ඒ අයට කතා කරලා අහනවා. හින්දා ගොඩක් වෙලාවට ඔයාලට ඇප්ලයි දාන්න වෙන තැන් එනවා. ඔය කලින් කම්පැනි එකේ ඉන්න ඔයාගේ සුපර්වයිසර් හරි කවුරු හරි අඳුරන කෙනෙක්ව දාන්න වෙනවා. එතකොට මේක දෙගොල්ලොන්ටම පොදුයි මේ රෙෆරන්ස්ලා දාද්දි එක්ස්පීරියන්ස්ඩ් අයගේ. එතකොට ඔයාලගේ දාන්න ඕන අර නම දානවා නම වම් පැත්තෙන් හෝ දකුණු පැත්තෙන් දානවා. දාලා ඉවරලා ඒක යටින් ඔයාගේ ඩෙසිග්නේෂන් එක දාන්න ඕන. සහ ඊට පස්සේ සමරි එක දාන්න ඕන කොච්චර කාලයක එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ද මොන يعني ටෙක්නිකල් නම් මොන ඩොමේන්ස් වල එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ද කියන එක ඔයාලා දාන්න ඕනි. ඊට පස්සේ දාන්න තියෙනවා ඔයගොල්ලෝගේ ප්‍රොජෙක්ට්ස්. ඔයගොල්ලෝ කම්පැනි නේම් එක ප්‍රොජෙක්ට් එක ඒ ප්‍රොජෙක්ට් එක ඔයාගේ මොනවද තිබ්බ ඩියුටිස් ඔයා මොනවද කරේ කියන එක ඒකෙදි දාන්න ඕන. සහ ඔයා ඒ කම්පැනි එකේ කොච්චර කාලයක් ඉඳන් කොච්චර කාලයක් වෙනකම් වැඩ කරාද ඩියුරේෂන් එක දාන්න ඕනි. ඔයා තාමත් ඒක වැඩ කරනවා නම් මේ අවුරුද්දේ ඉඳන් ප්‍රසන්ට් කියන එක දාන්න ඕනි.
ඊට පස්සේ ඕගොලොන්ගේ ඉස්සල්ලාම එන්නේ කොළඹ එකේ work experience. ඊට පස්සේ තමයි ඔයාලා ගෙන්නේ මොනවාද educational qualifications. ඊට පස්සේ ඔයාගේ projects එනවා. නෑ සොරි ඊට ඉස්සලම් work experience projects ඊළඟට තමයි education qualifications එන්නේ. ඊට පස්සේ ඔයාලට දාන්න පුළුවන් අර වගේ certificates ඒ කියන්නේ license මොන හරි තියෙනවා නම් ඒ set එක දාන්න පුළුවන්. ඊට පස්සේ අර මම කවගේ reference දාන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි experience අයගේ හැදිලා CV එකක් හැදෙන්නේ. ඉතින් මේ මම කිව්වේ මම හොයාගත්ත සහ මම CV එක intern apply කරපු දවස් ඉඳන් සහ experience කෙනෙක් විදිහට apply කරන දවස් ඉඳන් මම මගේ CV එක හදපු විදිහ. ඉතින් මේ හැම එකටම මට jobs ඇවිල්ලා තියෙනවා. job opportunities ඇවිල්ලා තියෙනවා. මම කලින් වීඩියෝ එකත් ඔයාලට කියලා තියෙනවා companies වල කීයක වැඩ කරලා තියෙනවද කියන එක. ඒකට ඔක්කොම මට ආපු opportunities. එතකොට ඒ වගේ ඔයාලට apply කරන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට jobs apply කරන එක මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් කියලා හිතුවා. මේ වීඩියෝ එක පොඩ්ඩක් දිග වැඩි නිසා part 2 එකෙන් මම ඔයගොල්ලන්ට ගේන්නම් මොනවාද ඔයාලගේ කියන්නේ මොනවාද පාවිච්චි කරන්න පුළුවන් platforms. again job එකට apply කරන්න පුළුවන් platforms මොනවද තියෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට part 2 එකෙන් ගේන්නම්. එතකන් මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක බලලා ඔයාලට මොන හරි තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් comment එකක් දාන්න. සමහර තැන්වල මට චුට්ටක් පැටලෙනවා. මොකද මම තාම අර experience නැහැ මේ වීඩියෝ දාන්න පටන් ගත්තා විතර. ඒකට මම කියන්න හිතන් ඉඳගෙන නෙවෙයි මට කියවෙන්නේ. ඒ වගේ හේතු හින්දා මම චුට්ටක් පටලවනවා සමහර තැන්වල. ඔයාලට තේරෙන්නේ නැති තැන් මොන හරි තියෙනවා නම් මගෙන් අහන්න comment එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. මම පුළුවන් වෙලාවට හැම එකටම රිප්ලයි කරන්න උත්සාහ කරනවා. ඒ වගේ තමයි දැන් ඔයගොල්ලෝ CV එක හදාන්න ෆෝමැට් එක ඔයාලට ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඔයා කියන්නේ ටෙක්නිකල් පැත්තේද කියන්නේ IT පැත්තේ ඉන්න කෙනෙක්ද නැත්නම් මොන හරි මොනවාද IT නැතුව වෙන ඉන්ඩස්ට්‍රි එකක ඉන්න කෙනෙක්ද කියලා මට දාන්න. සහ එක්ස්පීරියන්ස් කෙනෙක්ද නන් එක්ස්පීරියන්ස් කියන්නේ කලින් එක්ස්පීරියන්ස් තිබ්බ කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා දාන්න. එතකොට මම ඔයගොල්ලන්ට ෆෝමැට් එක දාන්නම්. ඒ කමෙන්ට් එකකට රිප්ලයි එකක් විදිහට ෆෝමැට් එක දාන්න. ඉතින් මම part 2 එකෙන් එනකන් ඔයාලා මේක බලලා CV එක හදාගන්න. Thank you.